Hi guys, welcome to my YouTube channel. ඉතින් my YouTube channel එක හදලා නම් ඉතින් ගොඩාක් කල් ඔයාලා ඒක දන්නවා. ඉතින් වීඩියෝ මම ගොඩාක් ඔයාලට වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් මම හිතුවා මේ වීඩියෝ එක මම හදිස්සියෙම ඔයාලට අරගෙන එන්න ඕනි කියලා. මොකද මේක ගර්ල්ස්ලා වශයෙන් ඒ වගේම වුමන් වශයෙන් කියන්නේ අපි කාන්තාව වශයෙන් අපි මේක අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න එක මම හිතනවා ගොඩාක් හොඳ දෙයක් කියලා. ඉතින් මේකයි දැන් අපි හැමෝටම ඒ කියන්නේ අවුරුදු 55 ඊට අඩු අපි හැමෝටම පීරියඩ් හැදෙනවානේ. අපි මෙන්සස් සයිකල් එකක් තියෙනවා. එතකොට මේ මෙන්සස් සයිකල් එකත් එක්ක ඔයාලා දැන් අප්ඩේට් සයන්ස් කරපු අය නම් ගොඩක් වෙලාවට මේ ගැන දැනුවත් වෙලා තියෙන්න ඕනි සහ දැනුවත් කියලා මම හිතනවා දැන් ඉන්න ජෙනරේෂන් එකත් එක්ක. ඉතින් අපි හැමෝටම පීරියඩ් හැදෙනවා. ඉතින් මේ පීරියඩ් හැදෙද්දී සමහර කෙනා අපි බාත් කරන එක ඒ පීරියඩ් දවස් ටිකේ බාත් කරන එක හොඳයි කියලා. සමහර අය කියනවා මේක හොඳ නැහැ කියලා. ඉතින් මේකේ තියෙන good bad advantage සහ disadvantage තමයි මම කතා කරන්න හිතාගත්තේ. ඉතින් මේ ගැන ඇත්තටම මමත් දැනුවත් වුණේ මේ ළඟකදී. ඇත්තටම කෙනෙක් මගෙන් ප්‍රශ්නයක් අහුවා ඇයි පීරියඩ් දවස්වල ඔයා නාන්නේ නැත්තේ? කවුද ඔයාලට කිව්වේ නාන්න එපා කියලා? මෙන්න මේ විදිහට මගේ කෙනෙක් ප්‍රශ්නයක් අහුවා. ඉතින් මටත් හරි රීසන් එකක් තිබ්බේ නෑ ඇයි මං නාන්නේ නැත්තේ කියලා. හැබැයි මං අහලා තිබ්බා පොඩි මිත්‍යා මත තියෙනවා. ඉතින් ඒ දේවල් එක්ක අපිට ඇග්‍රි වෙන්න සිද්ධ වෙන දේවල් සමහර වෙලාවට තියෙනවා. ඉතින් එහෙම දේවල් එක්ක මම අහලා තියෙන දේවල් සහ අපේ පේරන්ට්ස්ලා කියපු දේවල් එක්ක මම නාන්නේ නෑ පළවෙනි දවස් 3. ඉතින් හැබැයි මට දැන් මේ ළඟදී හරියටම අප්ඩේට් වෙන්න පුළුවන් වුණා මම කරපු දේ හරි කියන එක. ඇයි මම හරි කියන්නේ? මේකයි දැන් පීරියඩ් තියෙන දවස් ටිකේ අපි හැමෝම අනිවාර්යයෙන්ම අපේ සනිපරීක්ෂා පිළිබඳව අවධානයෙන් ඉන්න ඕනි දවස් ටිකක් තමයි මේ පීරියඩ් සයිකල් එක. මොකද අපි කොච්චර පර්ෆියුම් ජාති එතකොට තවත් එක් විවිධ ආලේපන අපි යූස් කරාට මේ දවස් ටිකේ ස්මෙල් එක හරිම ඇත්තටම කාන්තාවන් දන්නවා මේ ස්මෙල් එක චුට්ටක් අපහසුයි දරා ගන්න. ඉතින් ඒ නිසා අපි අනිවාර්යයෙන්ම අපිට ડોක්ටර්ස්ලා වුණත් කියනවා මේ දවස් ටිකේ පුළුවන් තරම් වෙනදටත් වඩා සුව පහසු විදිහට ඉන්න සහ අපි සමහර අය කියනවා ඩේලි නාන්න, සමහර අය කියනවා ඩේලි නාන්න එපා කියලා. ඉතින් මේ දවස් ටිකේ මම කතා කරනවා මම දැනගත්ත දේවල් එක්ක සමහර කට්ටිය කියනවානේ දැන් නාන්න කියලා. මොකද්ද මේකේ ඇත්තටම මේක මිත්‍යාවක්ද මේක මොකද්ද මේක සම්බන්ධව කියන්න තියෙන්නේ. ඉතින් මම දැනගත්ත තොරතුරුත් එක්ක මට කියන්න තියෙන්නේ මේ මෙන්සස් දවස් ටිකේ සාමාන්‍යයෙන් කාන්තාවකට සමහර කට්ටියට රෙගියුලර් පීරියඩ් එකක් තියෙනවා සමහර කට්ටියට ඉරෙගියුලර් පීරියඩ් එකක් තියෙනවා. එතකොට කොහොම වුණත් අපි මේ දවස් ටිකේ අපිට පුළුවන් ඇඟ හොදන්න. ඇඟ හොදලා එහෙම නැත්නම් අපිට අපේ රහස් ප්‍රදේශය හොඳට වොෂ් කරලා ඒ දේවල් අපිට කරගන්න පුළුවන්. හැබැයි මට දැනගන්න තිබ්බ තොරතුරුත් එක්ක මම කියන්නේ නාන්න එපා මුල් දවස් 3. ඒකට රීසන් එකක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ඔයාලා හැමෝම දන්නවා ඩිම්බ සහ සුක්‍රාණු එකතු වෙලා තමයි සංශ්ලේෂණය වුණොත් විතරයි යුක්තාණුවක් නිර්මාණය වෙන්නේ. ඉතින් එතකොට මේ ඩිම්බ හැම වෙලේම බලන්නේ සුක්‍රාණුවක් එක්ක එකතු වෙන්නේ. එතකොට සමහර මාසවල මේ එකතු වෙන්න බැරි අවස්ථා තියෙනවා. එතකොට අපේ අර පිටිය ටිකෙන් ටික ගැලවිලා යනවා. මේ ගැලවිලා යන එක තමයි අපි කියන්නේ මාසෙකට පාරක් පීරියඩ් වෙනවා කියලා. ඒක ඉතින් ඔයාලා තවදුරටත් වැඩි විස්තර ඔයාලා දන්නවා. මම ඉතින් සාරාංශගතව තමයි මේ දේවල් කියන්නේ. ඉතින් එහෙම හම්බුනොත් අනිවාර්යයෙන්ම අපිට කියන්නේ බබෙක් පිළිසින ගන්නවා.
හැබැයි එහෙම හම්බුනේ නැත්තම් තමයි අපිට පීරියඩ් හැදෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මේ සයිකල් එක යන්නේ. එතකොට පළවෙනි දවස් 3 නාන්න එපා කියලා කියන්නේ ඔයාලගේ දැන් මේ අපිරිසිදු රුධිරය කිව්වොත් මං හරියටම හරි. මොකද මේ මාසයක් පුරා අපෙන් ඉවතලන මේ රුධිරය සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න ඕනේ. දැන් හිතන්නකෝ අපේ සමහර කට්ටිය ඉන්නවා ඩේලි නානවා මේ දවස්වල වෙනදටත් වඩා නානවා. වෙනදටත් වඩා මේ පිරිසිදුකමට ඉන්න බලනවා. පිරිසිදුකම ගොඩක් හොඳ දෙයක්. හැබැයි එහෙම කියලා ඩේලි නාන්න එපා. මොකද මේ පළවෙනි දවස් 3 ඉවතලන රුධිරය සම්පූර්ණ ඉවත් වීමට ඉඩ දෙන්න ඕනේ. දැන් නාන එකෙන් වෙන්නේ පළවෙනි දවස් 3 තමයි සම්පූර්ණ රුධිරය ඉවත් වෙන්නේ. ඒතර මේ දවස් 3 නාන එකෙන් රුධිරය අක්‍රමවත් වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි හිතමු රුධිරේ මේ ප්‍රමාණයක් ඉවතලන්න තියෙනවා. හැබැයි මේවා ඉතිරි වෙන්න පටන් ගන්නවා. මෙහිම ඉතිරි වීමෙන් වෙන්නේ ගර්භාෂගත රෝග හැදෙන්න පුළුවන්. සහ හැදෙනවා කියලා දැන් සොයා ගැනීමක් කරලා තියෙනවා. ඉතින් කවුරු මොන දේ කිව්වත් මාත් මේක දැනගත්තේ ડોක්ටර් කෙනෙක්ගෙන්. ඉතින් එතකොට අපේ ඔය ගොඩාක් ඔය සුවනාරි සායන වලට යන කට්ටිය දැනගෙන තියෙනවා. ඉතින් ගොඩාක් මේ දේවල් මොකද ගොඩාක් අය හිතන්නේ නෑ මේක ඇත්තක්ද. සමහර අනේ ඔය බොරු අපි නාන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ දවස්වල තමයි පිරිසිදු ඉන්න ඕනේ කියලා. හැබැයි මේ වගේ තියෙන අතුරු විපාක සයිඩ් ඉෆෙක්ට් ගොඩාක් වැඩි. ඉතින් ඒ නිසා පළවෙනි දවස් 3 පුළුවන් නම් ඇඟ හොදන්න කියලා තමයි මම කියන්නේ. මොකද මේ වගේ ගර්භාෂ්‍යගත රෝග තියෙනවා. ඉතින් අපි මේවට මොකටද බලෙන් අතවනන්නේ. ඉතින් පළවෙනි දවස් 3 ඉතින් මම දැනගත්ත දේ මම කැමතියි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ඔයාලගේ අදහසක් කමෙන්ට් කරන්න. මම මේ කියපු දේවල් වල ඔයාලා අහලා තියෙන්නේ මොනවද? මම උත්තරමය වශයෙන් ડોක්ටර් කෙනෙක් නෙවෙයි. හැබැයි මම කැමතියි මම දැනගත්ත දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මම ගොඩාක් වීඩියෝ ඔයාලා වෙනුවෙන් ඉස්සරහට අරන් යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ඉක්මනින්ම වීඩියෝ එකක් අරන් ආවා. මම ගොඩාක් කාර්යබහුල වැඩ අතරතුර මේ විදිහට වීඩියෝ එකක් ඉක්මනටම අරන් ආවේ. මොකද තවත් ගර්භාෂයගත රෝග අපි නොදැනුවත් හදාගන්න කාන්තාව වැඩි. ඉතින් මේ දේෙන් අපි හැමෝම අනිවාර්යයෙන්ම වැළකෙන්න ඕනි කාන්තාවන් වශයෙන්. මොකද ඉදිරි ජීවිත කාලේ අපි සුරක්ෂිත වෙන්න නම් මේ පුංචි දේවල් දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි මම ඉක්මනට මේ වගේ වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන් ගෙනාවේ. ඉතින් මම තව ගොඩාක් වීඩියෝ ඔයාලා වෙනුවෙන් කොරෙන්ස් කරලා තියෙනවා. ඉතින් තව එඩිට් කරන්න තියෙනවා. ඉතින් ගොඩාක් වැඩ තියෙනවා. ඉතින් වීඩියෝ මට පුළුවන් හැම වෙලේකම මේ වගේ විශේෂ දෙයක් තිබ්බොත් මම ඔයාලා වෙනුවෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉක්මනටම මේ වගේ වීඩියෝ තව ගොඩාක් ඔයාලා වෙනුවෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඔයාලත් මේ දේ අහලා තියෙනවද සහ මේ දේවල් වල ඇත්ත නැත්ත මොකක්ද? ඉතින් දැනුවත් හෝ නොදැනුවත් ඔයාලත් මේ වැරද්ද කරනවා නම් අද ඉඳලා කරන්න එපා. ඉතින් ඒතොර අපිට පුළුවන් අපේ කාන්තා සුරක්ෂිතතාව සහ අපිට තියෙන සයිඩ් ඉෆෙක්ට් ගොඩාක් අඩු කරගෙන ලස්සන ලයිෆ් එකක් ස්පෙන්ඩ් කරන්න. ඉතින් ඉක්මනින් මෙන්න නෙක්ස්ට් වීඩියෝ එකකින් මම එන්නම්. මේක මට කියන්න ඉක්මනට ඕනේ වුණා. මොකද ගොඩාක් අය මේ දේ ගැන දන්නේ නැහැ. ඉතින් සමහර අය මිත්‍යා මතවල ඉන්නවා. ඉතින් ඒ අන්නේ නිසා. ඉතින් ඔයාලත් කමෙන්ට් කරන්න මේ දේවල් වල ඔයාලා අහලා තියෙන්නේ මොනවද කියලා. හරි. එහෙනම් නෙක්ස්ට් වීඩියෝ එකකින් අපි හම්බෙමු. එතකොට ඔයාලට සුබ දවසක්. බයි.